හරි ඉතින් එඩ්වඩ් ටිකට සාධක පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ කරන්නේ මගේ අලුත්ම PC එක අලුත් වුණාට අලුත් සති ගාණක් විතර ඇති. ඉතින් සෝරි වෙන්න ඕනේ ඒකේ PC බිල්ඩ් එකේම මේ ගේන්න බැරි වුණා. ඉතින් බැරි වුණා කියන්නේ ඒකේ PC බිල්ඩ් එක දාන්න. ඉතින් හරි අපි යමු වීඩියෝ එකට. හරි පාට එහෙම නැති මුත්ත ෆ්ලෑෂ් Windows 17 එක. ඉතින් මේකේ ඉතින් ඔන්න guys මෙහෙම තමයි කම්පියුටර් තියෙන. ඉතින් මේ තියෙන hard disk එක. ඉතින් මේක ඉච්චර සති ගන්න. ඉතින් මගේ පරණ එක තියෙන අන්නරේ සාලේ තියෙන ඔයගලන්ට මතක ඇති. ඉතින් හෙට ඒකයි මේක රීප්ලේස් කරනවා. මොකද ඒ කම්පියුටර් එක ටිකක් කැඩිලා තියෙනවා. ඉතින් guys ඉතින් guys දැන් කියයි ඇයිවා Windows 7 එකක් ගත්ත guys මේක Windows 7 කියන්නේ මේකට Windows 10 දාන්න බෑලු. ඒකයි ඒ කියන්නේ Windows 10 දැම්ම ස්ටක් වෙනවා කියලා තමයි තියෙන්නේ. sorry guys මට ඉංග්‍රීසි settings නැද්ද? අපි බලමු. මේකේ hard එක අපි බලමු මේකේ hardware කොහොමද? System taskbar menu system මේක guys අලුත් ඒවා දැම්ම කියලා ස්ටක් වෙන්නේ. හරිද? දැන් මේක තියෙනවා Opera browser එක තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් මම පොඩි ඔයගලන්ට බේසික්ස් වගේ මේක settings ගන්න ගියාම නේද? ඒ Windows කොහොමද? මම දන්නේ. ඉතින් කියන guys කිව්වොත් එහෙම Windows 17 නේ එක බේසික් කියලා ගහලා තිනවා. ඒකලා පෝට්ස් තියෙනවා. ඉතින් Intel කියලා එහෙම සාමාන්‍ය විදියට ගහලා තිනවා. ඉතින් මේක Samsung. හැබැයි මේකේ සුපිරිම දේ තමයි තියෙන්නේ hard මේ SD card එකක් ගන්න පුළුවන්. ඒකලා එතනින් ඇරියොත් තව CD player එකක් වගේ මොකක් හරි දාන්න. ඉතින් ඒක තමයි තියෙන්නේ. එතකොට මේක මේ කැඩිලා එහෙම නැහැ. එතකොට I think ඔයගොල්ලන්ට ඉතින් අපි දැන් ගහමු guys. මේක තියෙනවා games. අපි බලමු games. ඉතින් guys මේකේ ලොකු ගේම් යන්න නෑ. ඉතින් අපි බලමු
ස්පීකර්ස් දෙකක් අර ස්පීකර්ස් දෙක එක ළඟයි යටින් පේන යූපිස් එක එම ගහලා තියෙනවා power manage දැන් අහනවා ඇති අරකට මොකක්ද උනේ කියලා. ඉතින් guys ඒකෙත් Windows 10 download කරලා තමයි ඒකෙත් උනේ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් අලුත් hardware system එක අරන් එහෙම තමයි computer එක මාර ස්මූත් ආයි කියන්නේ ලැග් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් කැපැසිටි එහාට ගියොත් නම් පොඩ්ඩක් ලැග් වෙනවා. මේ hard disk එක ගත්තේ guys Amazon එකෙන්. Amazon වනාන්තරේ නේ මේ අර වෙබ්සයිට් එකේ තියෙන අන්න ඒක තමයි ඩොලර් හරි 30,000 වගේ තමයි මේ hard disk එක. මොකක් හරි 30,000 කරේ. එහෙම එකක් තමයි. මට මතක නෑ මේකේ ප්‍රයිස් එක. ඉතින් මේ ඉරක් තියෙනනේ ඉතින් මේ මොනිටර් එක ඩැමේජ් වෙලා තියෙනවා. මේකනේ අපි පාවිච්චි කරන මොනිටර් එක. Cadê esse queijo? Like you guys look at gameplay without play character back. Go make a settings at it.
මේ වගේ ගයිස් වින්ඩෝස් 7 වල කැමරා එහෙම නැහැ. කොහොමද අප්පා මේ වින්ඩෝස් 7 ඉස්සර කට්ටිය මේක පාවිච්චි කරේ? හෙට තමයි ගයිස් මේක සෙටප් කරන්නේ. අයියෝ ඉතින් මේකට තාම ඉන්ටර්නෙට් තාම නෑ. පස්සේ මේ උට නායක දෂ්ට කරලා ඉන්න මේ බලන්න. හැබැයි දෂ්ට කළගෙන ගානට අයියෝ බස්ට මොනවද බස්ට කරන්නේ අපිට ෂයිනේ හරි එතකොට මේක තමා තියෙන ජරාම hard disk මේ තියෙන ආපු මේක නම් ගණ්ඩවත් එපා. හරිද? මේකේ Intel Pentium inside කියලා තියෙනවා. මචරා ඒකද මේකේ DLux. එතකොට මේ SD card නෑ නිකන් පරණ දාලා මේක 20යි දාන්න වෙයි ගත්තේ. ඉතින් මේක ස්ටෆ් වෙනවා. ඒක තමයි ලොකුම අවුල. ඒක ඉතින් මේක මම ජරාවක් අරගෙන සිටියේ. එතකොට
හොඳයි මේක අපි අස්ස බලමු. අතන ස්විච් එක තියෙනවා. වව් කොහමද? ඉතින් guys මේක තමයි 2025 අලුත්ම කම්පියුටර් එක. ඉතින් තුරු කරගන්න ඕන නිසා තමයි Windows 7 එකක් ගත්තේ. නැත්නම් ආය ලක්ෂයක් වියදම් කරනවා දන්නවනේ. මනුග ගීසන් කියන්නේ අයිඩිය තමයි දන්නවා. අපි දෙකට ඕකේ. එතකොට guys ඉතින් මේක එච්චර ලොකු දෙයක් නෑ. ඉතින් කමෙන්ට් කරන්න මොකද හිතෙන්නේ කියලා. මම හිතනවා මේකේ zoom වැඩ කරයි කියලා. ඒක ටෙස්ට් කරන්න ඕනේ. සෙට් එක රත්තරන් මේක කොහොම හරි බලන්න. ඒකල මෙන්න මෙතන තියෙනවා මේකේ ෆෑන්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ මෙතනින් එහෙම කූල් යනවා. එතකොට මේකේ මට මේ වෝල්ටේජ් එක මේ ස්පෙක්ස් තියෙනවා. මැජික් වර්ෂන් මේකේ සුපිරි දෙයක් තමයි මේක එහෙම අහන්නත් පුළුවන් අල්ලලා තියන්නත් පුළුවන්. ඒ මොකද ඩස්ට් එක එන නිසා. ඉතින් ඕක තමයි එතකොට මේක කට්ටි කියලා තියෙන්නේ ඩස්ට් ප්‍රූෆ් කියලා තමයි කියන්නේ. එතකොට එතකොට ඉතින් අලුත් විසික ඉතින් හොඳටම කියන්න මේක නෑ අපි පාවිච්චි කරන්නේ.